ආයිබෝවන් අපේ සිංහ පාරිභෝගික හිතවතුන් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබේ අති විශිෂ්ට විශ්වාසය දිනු සිංහ ශ්‍රී ලංකා සමාගම අපේ පාරිභෝගික ජනතාවට විශාල ගෘහ විදුලි උපකරණ ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ඒ අතරින් අපි අද හඳුන්වා දෙන්නේ ඔබට සුවිශේෂී වූ නිෂ්පාදනයක් පිළිබඳව. ඒ තමයි සිංහ වතුර පොම්ප. ඒ අතරත් මාදිලි බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒයින් සුවිශේෂී වූ එකක් ගැන තමයි අද අපි ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්න සුදුසුම කෙනා තමයි අපි අද එක්කන් ඇවිල්ලා තින්නේ. ඒ තමයි අපේ කර්මාන්ත ශාලාවේ ඉංජිනේරුතුමා සකුන්ත. කියන්න බලන්න මොනවද අපි අද හඳුන්වලා දෙන්නේ මේ විශේෂිත වූ වතුර පොම්පේ නැත්නම් වතුර මෝටරේ. ඔව් නිමා. අද අපි හඳුන්වලා දෙන්න යන වතුර මෝටරේ තමයි ජලය ගිල්වා පාවිච්චි කරන වතුර මෝටරේ හෙවත් සබ්මර්සිබල් වතුර මෝටර. මේක ජලය ගිල්ලලා පාවිච්චි කරන්න පුළුවන් අපේ පාරිභෝගිකයන්ට. අපේ වෙන මෝටර් වලට වැඩි විශේෂත්වයක් වන්නේ වෙන මෝටර අපි සාමාන්‍යයෙන් උඩ තමයි සර්ෆේස් එකේ තමයි මේ තියන්නේ. මේක අපිට පුළුවන් ජලය ගිල්ලලා පාවිච්චි කරන්න. හරි. ඒක මම මේකේ විශේෂත්ව කීපයක් කිව්වොත් ඔව්. මේ වතුර මෝටරේ අපි පාවිච්චි කරනකොට මේකේ හුළං ඇඳීමක් සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය පොම්පයක් ගත්තොත් ඔබත් දන්නවා ඒ හුළං අදිනවා වතුර එන්නේ නැතුව. මේ පොම්පේ ජලය ගිල්ලලා පාවිච්චි කරද්දී හුළං ඇඳීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ පොම්පේ බඳ හදලා තියෙන්නේ මේ කොටස හදලා තියෙන්නේ මල බැඳෙන වානේ වලින්. එන සුදු යකඩ වලින්. ඒත් එක්කම මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේක අපි මෙන්න මේ කොටස. ඒ කියන්නේ ෆ්ලෝටර් ස්විච් එක. ෆ්ලෝටර් ස්විච් එක. මේකේ යොදලා තියෙන්නේ මේ පොම්පේ වතුර ගිල්ලවනේ පාවිච්චි කරන්නේ. ඒකත් එක්ක මේ පොම්පය වතුර නැති අවස්ථාවක වුණත් වැඩ කරන්න පුළුවන්. වතුර නැති අවස්ථාවක වැඩ කරොත් ඔබත් දන්නවා පොම්පේ හානියටපත් වෙනවා. ඒක නිසා ඒ වළක්වා ගැනීමට අපි මේක පාවිච්චි කරලා ස්වයංක්‍රීයව මේ පොම්පේ ක්‍රියා විරහිත වෙන විදිහට තමයි මේ පොම්පේ සකස් කරලා තියෙන්නේ. වතුර නැති වුණොත් ස්වයංක්‍රීයව මේක ක්‍රියා විරහිත වෙනවා. හරි. ඒ වගේම අපි මේ පොම්පේ හඳුන්වා දෙන අවස්ථාවේදී වයරේ දිග මීටර් 7කට තමයි ඩිසයින් කරලා තිබෙන්නේ. ඒ කියන්නේ අඩි 22ක් විතර. ඊට පස්සේ අපි ඒක වැඩි දියුණු කරා මීටර් 10කට. දැන් පාරිභෝගිකයන්ට අඩි 33ක් දිග වයරයක් සහිත පොම්පයක් මිලදී ගන්නවා. ඔබට සතුටුදායක ආරංචියක්. දැන් මීටර් 10ක් අපේ වයරේ දිගයි සබ්මර්සිබල් වතුර පොම්පේ. අනිවාර්යයෙන්. එතකොට මේකේ කටාංගල් කොහොමද තියෙන්නේ? කටාංගල් ප්‍රමාණය. මේකේ මේ පොම්ප ඔබට වෙනවා 4ක් තියෙනවා. ඒ 4න් 3ක් තියෙන කටාංගල් 2 සහ එකක් තියෙනවා කටාංගල් 1. ඒ වගේම මේ පොම්ප 4 අශ්බල 1 සහ 2 වශයෙන් වෙනස් වෙනවා. ඔන්න ඔබට අපි පොම්පේ සබ්මර්සිබල් වතුර පොම්පේ ගැන බොහොම හොඳට අද දවසේදී මුල ටික හඳුන්වා දුන්නා. ඔන්න ඔබ ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා.